බෝධිසත්වවරයෙක් ලෙස ආපු කෙනෙකුට සෝතාපන්න ඵලය විතරක් දෙනවා කියලා. සෝතාපන්න ඵලය විතරයි. එකපාරයි පෙන්නන්නේ. ඒ කියන්නේ දිගට තිබුණොත් රහත්. දිගට තිබුණොත් රහත්. අර සෝතාපන්න වෙන කෙනාට සැකහැර දැන ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. මේ රහත් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැති වෙනවා. ඊට වැඩිය මේ සසරට යුතුයකම් කරන්න පුළුවන් හැකියාව තියෙන තැනකට ඇවිල්ලි වෙලා නිකමෙක් වෙන්න බෝසත්වරුන්ට කිසිසේත් අවශ්‍යතාවයක් නැති වෙයි. සසරට යුතුයකම් කරන්න තියෙන වෙලාවක් තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. ඒ කියන්නේ සෝතාපන්න ලෝකය කියලා කියන්නේ සසරට යුතුයකම් කරන්න පුළුවන්. දැන් විශාකා මහ උපාසිකාව දුප්පතාටත් උදව් කරනවනෝ බුදුන්ටත් මහ මන්දිර හදලා දෙනවා නේ. අනේ පිටිසුතුමා දුප්පතුන්ටත් උදව් කරනව වෙනෝ බුදුන්ට මහ මන්දිර හදලා දෙනවා. එතකොට අර කට්ටිය කවුරුන්ද කියලා අහනවා. සෝතාපන්න වෙන්න හිටපු කෙනෙක් හිටිය වෙනවා, සෝතාපන්න වෙච්ච කෙනෙක් හිටිය වෙනවා. දෙන්නම අනේ පිටිසුතුමාද විශාකා මහ උපාසිකාවද සසර ගමන නතර කරපු අය වේ. ඒ උපදින්න කලින් කල්ප ගණනකට පෙර බුදුවරුන්ගෙන් රහත් පදවීන් ලබලා අවසන් කරපු අය වේ. අරහත් පදවීන් ලබලා අවසන් කරපු අය වේ. රහත් උනායින් පස්සේ අනුන්ට පුදන්නේ කියලා හම්බ කරන්නේ නැහැ. රහත් උනායින් පස්සේ බුදුන්ටවත් පුදන්න හම්බ කරන්නේ නැහැ. එතකොට තමන්ගේ අතින් කිසිදු පූජාවක් යුතුයකමක් ණයක් ගෙවෙන්නේ නැහැ. රහත් උනායින් පස්සේ බුදුන්ට ණයක් ගෙවෙන්නේ නැහැ. සසර ගමන නතර කරන තැනට එන්නෙම පෙර මහා බෝධිසත්වවරුන් බුද්ධ ශේත්‍ර මාරු කරනකොට උන්වහන්සේලා ගාවට ගිහිල්ලා ධර්ම දොරටු අරගෙන ඉවෙලා බං උඹ මං රහත් කියලා කිව්වා, උඹ මං අග්‍ර ශාවකයෙක් කියලා කිව්වා, දැන් කියනෝ නැහැ කියලා. තෝ ಜಾතිත් මට එපා කියලා නිරේට ගිහිල්ලා නැවත ඇවිල්ලා ආපහු මහා බෝධිසත්ව බුද්ධ ශේත්‍ර මාරු කරන තැනට ඇවිල්ලා ආයේ දොරටු අරගෙන ආයේ මහ බෝධිසත්වයන්ට නිගහ දීලා ආයේ නිරේට ගිහිල්ලා ආයේ නගමන් නිරේ පැහිලා අතර පායේ දුක් විඳලා ඔක්කොගේම දුක් විඳලා ආපහු මනුස්ස ලෝකෙට එනකොට ආපහු ඉන්න බෝධිසත්වය බුද්ධ ශේත්‍ර මාරු කරන උන්වහන්සේ පහළ වෙලා කිට්ටු වෙලා බලන දොරටුව හරි අඩේ අග්‍ර ශාවක වෙන්නනේ ඕන. අපිට අග්‍ර ශාවක වෙන්න ඕන. බුදුන් මුත්ත මරුණාන් පස්සේ ඇඳ ගන්න ඕන. එක නැති වුණාන් පස්සේ දෙක එක වෙන්න ඕන. ඔන්න වගේ මතයක් තුල ඇවිදින මිනිසුන් කොහොමත් බෝසත්වරු ගොඩ දාන්නේ නැති වෙයි. පැහැදිලි? මිනිසුන් නෙවෙයි, තිරිසනු. තාම සතර අපාය කම්ප්ලීට් නොකරපු, සතර අපාය සම්පූර්ණ නොකරපු, සතර අපාය සම්පූර්ණ නොකරපු උන්ට බුදුවරයෙක් හම්බ වෙන්නේ නැති වෙයි. සතර අපායේ දුක් විඳලා අවසන් නොකරපු හේකට බුදුවරයෙක් හම්බ වෙන්නේ නැති වෙයි. සතර අපාය සම්පූර්ණ කරපු හේකට බුදුවරයෙක් හම්බ වෙයි. සතර අපායේ අස්සක් මුල්ලක් නෑර හැමතැනම දුක් විඳපු හේකට බුදුවරයෙක් හම්බ වෙන ඔන්න ගොඩ යන. ඕ ගොඩ යන අතරේ දේවදත්ත ගොඩ යනවයි නැහැනේ. ඕ ගොඩ යන අතරේ දේවදත්ත ගොඩ යනවයි නැහැනේ. පතම් වරට ගොඩ යන කට්ටිය හැරුණකොට ගොඩ ගියපු කට්ටිය එතන නැත්තේත් නැහැනේ. ඉන්නවනේ පූර්ණ මෛත්‍රියානේ පුත්‍ර සඳහන් කරේ. ගොඩ ගියපු කට්ටියක් ඉන්නවනේ. දැන් මෙතන සිද්ධ වෙන්නේ බුදුවරුන්ගෙන් ගොඩ ගිය අය. මහබෝසතුන් නැවත ගොඩ දානවා. මහබෝසත් බුද්ධ ශේත්‍රය මාරු කරන්නේ නම් මහබෝධිසත්වයෝ බුදුවරුන්ගේ සතර සතිපට්ඨානය අසා දැනගෙන වඩා අවසන් කරලා මේ සසර ගමන නතර කරලා ඉන්න අය ඉන්නේ. ඒ කට්ටිය නැවත පහළ වෙනවා. හේතුව ඒ කට්ටිය සසර ගමන නතර කරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබලා නොවෙන. නාරිපුත්‍රල මොග්ගල්ලාන පබුදකච්චායන කප්පින්තල කිසි කෙනෙක් කිසිදු සත්වෙක් එකල සසර ගමන නතර කරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව නොවේ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැනීම උදෙසා බෝසත්වරුන්ට ගරුකොට යුතු ආකාරයට අර සසර ගමන නතර කරපු කට්ටිය මෙහි පහළ වෙනවා. සසර ගමන නතර කරපු රහතන් වහන්සේලා නැවත පහළ වෙනවා. ඔන්න ඉතින් අපිට මල පනිනවා. මල පැන්නට කරන්න දෙයක් නැතුව පහළ වෙල්ලයි කියලා කියන මොකද හේතුවක් තියෙන. තෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ලබලද සසර ගමන නතර කරේ.
අවසන් කර මොකක්ද අවසන් කරේ? අනුන්ගෙන් දොරටු අරගෙන, අනුන්ගේ බුද්ධත්වයකින් කෙටි මග අරගෙන, අනුන්ගේ පහනකින් ප්‍රථම පහනෙන් ගිනි පිළුංගු අරගෙන තෝදල්ල ගත්ත කියලා. තෝ හදිස්සියෙන් හරි සිද්ධාර්ථයෝ නොඉපදුණු ස්ථානයක ඉපදුනා නම්, රාතන් වහන්සේලා ලෝ තුල නැති ස්ථානයක ඉපදුනා නම් තෝ කොහොමද බුදු වෙන්නේ? කොහොමද නිවන් දකින්නේ? එහෙම ඔක්කක් බැරිද? නිවන් දකින්න ඔක්කක් බැරි වෙනෝ රහතුන් බුදුවරු නැත්තම්. අන්න එහෙම ස්ථානයකට නැවත සාරිපුත්‍ර පහළ වුණොත්, රහතුනොත් බුදුවරුත් නැති ස්ථානයකට මං කියන්නේ පහළ වෙන්නේ කියලා. ඔහල වුණත් පහළ වෙන්නේ කියලා කියනවා. ආය යන්න තියෙන කොහට? ආය යන්න තියෙන්නේ නිරයට වෙ. පැහැදිලි? ආය යන්න සාරිපුත්‍ර නැවත පහළ වුණොත්, බුදු කෙනෙක් රහතුනොත් නැති සමයක් තුල බුදු වෙන්න බලාගෙන අවසන් නෙවෙයි, අර පොඩ අඩුපාඩුවක් තියෙනෝනේ. පැහැදිලි? එක පඩියක් ඉතුරු වෙලා අවසන් කියලා කියන මොන මොඩේද්ද කියලා. බුද්ධ තථාගත සම්මා සම්බුද්ධ ඉතුරු වෙලා තියෙද්දි මේ යටපඩියට නැගලා අවසන් කියලා කියන මොන මොඩේද්ද කියලා. උඩ පඩියට නගින්නේ උඩ පඩියට නගින්නේ නැගලා අවසන් කියලා කියනවා. බුදු වෙලා අවසන් කියලා. අන්න ඒක තථාගතයෝ වදාහරනවා. සාරිපුත්‍ර නුඹ පත්ම ප්‍රභා නමින් සියලු තථාගතවරුන්ට අනන්‍ය වූ ලක්ෂණ එක්ක පහළ වෙනවා කියලා කියනවා. අසංඛ්‍ය සංඛ්‍යාත සත්‍යෝ ඔබ නිදහස් කරගන්නව කියලා කියනවා. ඔබගේ බුද්ධ ශේස්ත්‍රය හදන්න එන කෙනා ඒත් ඔබම විය යුතුයි කියලා කියනවා. තමන්ගේ බුද්ධ ශේස්ත්‍රය තමන් හදාගත්තේ. තමන්ගේ බුද්ධ ශේස්ත්‍රය මහා රාවණයෝ බුද්ධ ශේස්ත්‍ර හදලා දෙන කෙනෙක් කියනවා. අන්න අයට බුද්ධ ශේස්ත්‍ර හදලා දෙන්න. මහා රාවණයෝ කරේ එහෙම වෙනෝ, ඊශ්වර කරේ ඒක වෙනවා, පරමේශ්වර කරෙත් ඒක වෙනවා, අවලෝකීතේශ්වර සොර වලින් කරන්නේ ඒක වෙනවා. බුද්ධ ශේස්ත්‍ර මතු බුදු වෙන උන් වෙනුවෙන් හරි ගස්සලා දෙන්න. ඒ කට්ටියන්ට ඒව නතිං. ඇවිල්ලි වල තාක්ෂණය අරගෙන ඇවිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. ඉන්න තැන ඉඳගෙන කතා කරනවා. කතා කරන ඒවා සැමදා ගහපු අකුණු එකතු කරන්න හැකියාවක් නැහැ කියලා ලෝකෙ ලියවිලා තිබුණට ඒක එහෙම එකක් නෙවෙයි කියලා දැන් කට්ටියන්ට තේරෙනවා. දැන් මේක ඉදිරිපත් කරන දිනය බොහෝ කලක් ගත වෙලා තියෙන විදිය. අහන වෙලාවට. පැහැදිලිද? ඒ වෙලේ අහගන්න ඕනේ කියන එකක් තමයි ශබ්දය තුල තියෙන්නේ. දැන් එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. තව අවුරුද්දකට පස්සෙත් අහන්න පුළුවන් කියලා එකක් තියෙනවා. තව අවුරුදු 1000කට පස්සෙත් අහන්න පුළුවන් කියලා එකක් තියෙනවා. ශබ්දය. එතකොට මෙන්න මේව හදාගෙන එන මහබෝසත්වරු දෙවි මිනිසුන්ට හිතයිසී අයවන බැවින් ගොඩ ගියපු උන් කියනවා කියලා කියනවා මෙන්න ගොඩ ගියපු තැන්. ගොඩ ගියපු උන්ට පෙන්නනවා කියලා කියනවා ඉන්න තැන පේන සමස්තය. ඔතනින් තමයි උඹ මීට පෙර ජන්මයන් හිදී ගොඩ ගියේ. ಜಾති ಜಾතිත් සෝතාපන්න වෙයි ගොඩ ගියේ ඔතනින්. මතක් කරලා දුන්නාන් පස්සේ 180 දිහා බලලි වෙලා අනේ ඇත්ත නේන්න. හරි සතුට. අන්න කවුරු හරි කියනවා නම් දෙවි මිනිසුන් ගොඩ දාන්න බැරිය බෝසත්වරුන්ට කියලා. බෝසත්වරු කියලා කියන්නේ දෙවි මිනිසුන් ගොඩ දැමීමට හැකියාව ඇති අය වෙනවා. ඔවුන්ගේ తত্ত্বය අරහත් බලයෙන් පච්චේක බුද්ධ බලයෙන් ඔබේ පවතින එකක් වෙනවා. ඔවුන් දකින නිර්වාණය සතර සතිපට්ඨානය හරහා දකින නිර්වාණයට එහා තියෙන නිර්වාණයක් වෙනවා. ඔවුන් නිර්වාණයට දකින්නේ පරිනිර්වාණය වෙනවා. අර රහතන් වහන්සේලා නැගිටින්න බැරි එක තියෙන්නේ. ඒක දැකලා නැගිටින්න බැරි එක දැකලා පරිනිර්වාණය දැකලා බෝසත්වරු නැගිටිනවා. කවුරුවත් නැගිටින්නේ නැහැ කියලා කියනවනේ. ඒ වුණාට බැරි එක දැකලා නැගිටිනවා. බෝසත්වරු කියන්නේ ඒ කට්ටියට තථාගත වෙන්නේ ඊට පස්සේ වෙයි. බෝධිසත්වයා පරිනිර්වාණය දැක නැගිට්ටට පස්සේ තථාගත වෙනවා. ඔය තථාගත කෙනෙක් පහළ වුණාන් පස්සේ උන්වහන්සේට හැකියාව තියෙනවා. මේ පෙර තථාගතයෝ ගත් මඟ ගන්නත් පෙර තථාගතයෝ කරපු ටික කරන්නත් දෙකක් අඩු කරනවා. ඒ අඩු වෙන්න හේතුවක් තියෙනවා. මහ බෝධිසත්වයන්ගෙන් ඉල්ලනව වරප්‍රසාද දෙන්න අග්‍ර ශාවක පදවිය, දොරටුව හරි දෙන්න අග්‍ර ශාවක පදවිය,
ඊට පස්සේ මහබෝසතුන් වදාරනවා මං ඌර්ණ රෝම ධාතුව ගෙනාවේ නෑ මේ ජන්මේදී. ඌර්ණ රෝම ධාතුවක් හම්බ වුණ ජන්මයකදී නුඹට හැකියාව තියෙනවාය ගොඩ යන්න. එතකොට සමස්ත ලෝකයෙන් කාලකන්ණි ටිකක් විතරයි ගොඩ යන්නේ නැත්තේ. බෝසත්තුරුන්ගේ ආගමනයේ ප්‍රතිඵලයක් ආකාරයට කාලකන්ණි සුළු පිරිසක් විතරයි ගොඩ යන්නේ නැත්තේ. අනිත් සේර ගොඩ යනවා. උපදිනේ පුදින දරුවා ගොඩ යනවා. මේ සමකාලීන ලෝකේ බොහොම පොඩි පිරිසක් විතරයි ගොඩ යන්නේ නැත්තේ. බෝධිසත්වයින් පහළවීමේ සමකාලීන යුගයක් කියලා එකක් තියෙනවා. ඒ කාලෙට තමයි කට්ටිය ඇවිල්ලා හේතු වෙන්නේ, හැප්පෙන්නේ, රණ්ඩු කරන්නේ. ඒ කතාව තමයි ඉතිහාසයට එකතු වෙන්නේ. අර හැප්පෙන කොටසෙන් බේරිලා ගැලවිලා පෙර ගමන් කෙලවර කරපු කෙනා නැවත ඒ ස්ථානයට සුගතියට යනවා කියලා කියනවා. මෙතන ඇවිල්ලා නේ පෙර ඇවිල්ලත් රණ්ඩු කරලා තියෙනවා නම් බෝසත්වරුත් එක්ක මෙතනත් ඇවිල්ලා කරන්නේ බෝධිසත්වයත් එක්ක රණ්ඩු කිරීම. එහෙම වෙන්නේ කොහොමද? ඔක විකෘතියක් නේද? නොයෙකුත් දේවල් කියන හිඟන්නෝ